අයිබෝවන් යාළුවනේ සිකුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ආදරණීය විවාහ මංගල සිහිනයක් කියලා කියන්නේ කාලයක් ඉඳන් ඔයාගේ හිතේ තියෙන ලස්සනම බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. ඔයා කාලයක් ඉඳන් ඒ ලස්සන බලාපොරොත්තුව වෙනුවෙන් හිතේ ඉන්න හොඳම කෙනාව හොයනවා වෙන්න ඇති. ඉතින් ඒ නිසාම අද දවසේ අපිත් එක්ක එකතු වෙලත් ඇති. මොකද ලංකාව පුරාම තියෙන විවාහ යෝජනා, විදේශගත විවාහ යෝජනා, හැම වයස් පරාසයකම ඒ වගේම ඉත රැකියාවන් වල නිරත වෙලා ඉන්න ඔයාට ඔයාගේ හිතේ ඉන්න කෙනාව හොයා ගන්න තියෙන එකම තැන තමයි සිකුරු හතේ YouTube channel එක කියලා කියන්නේ. ඉතින් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අද දවසෙත් එකතු වෙලා ඉන්න ඔයාට අපි හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෑනු ළමයි ටික අද මේ පැත්තට එන්න. මොකද්ද මේ අරන් ඉවිලා තියෙන විවාහ යෝජනාව කියලා බලන්න. අද දවසේ මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ මහියංගනේ පැත්තට. මහියංගනේ පැත්තෙන් වයස අවුරුදු 46ක බොහොම කඩවසම් ගුණය හපත් වැදගත් තරුණ මනාල මහත්මයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අපි අරගෙන එන්නේ. අපේ මනමාල මහත්මයා අඩි 5 අඟල් 7ක් උසයි. ඉතින් හොඳ ගුණය හපත් උගත් වැදගත් මනාල මහත්මයෙක්. මේ වෙනකොට විදේශගත වෙලා තමයි ඉන්නේ. විදේශගතව රැකියාවේ නිරත වෙලා ඉන්නවා. ඒ වගේම ලංකාවෙත් එතුමාට මහියංගනේ ප්‍රදේශයේ ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ලංකාවෙත් ව්‍යාපාර අවස්ථා ඉන්න හිටින්නගේ දොර ඉඩ කඩන් තියෙන විදේශගතව රැකියාව කරන ආර්ථික පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැති ගුණයහපත් තරුණ මනාල මහත්මයෙක්. ඒ වගේම අපේ මනාල මහත්මයාගේ වැඩි විස්තර කතා කරොත් මීට පෙර විවාහයකට අපේ මනාල මහත්මයා යොමු වෙලා තියෙනවා. ඒ විවාහයේ බිරිඳ මිය ගිහිල්ලා තියෙනවා. මනාල මහත්මයාගේ දරුවන් නැහැ. ඉතින් ආයම ජීවිතේ ලස්සනට පටන් ගන්න ආදරණීය සහකාරියක් අපේ මනාල මහත්මයා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ මනාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ගුරුවරියක් විදියට සේවයේ නිරත වෙලා ඉන්න කාන්තාවක්, එහෙමත් නැත්නම් ව්‍යාපාරික කටයුතු වල නිරත වෙලා ඉන්න කාන්තාවක්, විදේශගත කාන්තාවක් වගේ කෙනෙක්. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගුණයහපත් හොඳ වැදගත් කාන්තාවක් වෙන්න ඕන. අපේ මනමාල මහත්මයාත් එක්ක ජීවිතේ තේරුම් අරගෙන ආදරෙන් ලස්සනට ගත කරන්න පුළුවන් හොඳ කාන්තාවක් තමයි අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලංකාවේ කොහේ හිටියත් ඔයාගෙන් දෑවැදි දීපල වගේ දේවල් අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද කාලේ හැටියට බොහොම ගුණයහපත් වැදගත් තරුණ මනාල මහත්මයෙක්. ඉතින් අපේ ගෑනු ළමයි පිට එක එකතු වෙලා ඉන්න කාන්තාවන් දෙපාරක් හිතන්නේ නැතුව try කරන්න ඕන හොඳම විවාහ යෝජනා අවස්ථාවක් තමයි අද දවසෙත් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අයි අපි එහෙම කියන්නේ විශේෂයෙන් අපේ ගෑනු ළමයි බලාපොරොත්තු වෙන දේවල් පෙන්නුම ගති ගුණ විශේෂයෙන් ආර්ථික පැත්ත මේ හැම දෙයක්ම කිසිම ප්‍රශ්නයක් නැති හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඒ නිසා තමයි අපි කියන්නේ තිරේ තියෙන දුරකථන අංකයෙන් ඔයාට පුළුවන් මනමාල මහත්මයා සම්බන්ධ කරගන්න. මේ අවස්ථාව මිස් කරගන්න එපා. කතා කරන්න, තව විස්තර දැනගන්න. ඔයාට පුළුවන් විවාහය දක්වාම යන්න. ඉතින් ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෑනු ළමයින්ගේ අම්මලා තාත්තලාටත් අද මේ පණිවිඩය අරන් එනවා. ඔන්න ඔයාගේ දියණියට හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ඔයාට පෙර විවාහයෙන් වෙන්නුණු දියණියක් ගෙදර ඉන්නවා නම් ඔයා ඒ ගැන දුක් වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් තවදුරටත් එහෙම වෙන්න ඕනේ නෑ. හොඳ පුතෙකුගෙන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. තමන්ගේ දරුවන්ට ජීවිතය ආයෙත් ලස්සනට පටන් ගන්න, වැරදුණු තැන් හදාගන්න දෙමාපියන්ට තමයි උදව් කරන්න පුළුවන්. ඉතින් ඔන්න හොඳ පුතෙකුගෙන් හොඳ අවස්ථාවක් තියෙනවා. ලස්සනට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලාටත් පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න තිරේ තියෙන දුරකථන අංකයෙන් අපේ මනමාල මහත්මයා සම්බන්ධ කරගන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කපු මහත්තයන්ටත් තිරේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනමාල මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ හොඳ විවාහ යෝජනා අවස්ථාවක් ඔයාලට අරගෙන ආවා. ඔයාලට පුළුවන් කරන්න අපි බලාපොරොත්තු වෙන ඔයාගේ ආදරණීය විවාහ සීනේ ඔයාලට ආදරණීය බලාපොරොත්තු ඉක්මනින්ම මේ විවාහ යෝජනාව හරහා ඉෂ්ට වේ මල්පල ගැන්වී කියලා. තාමත් විවාහ දැනීම සිකුරු හතේ YouTube channel එකේ පළ කරපු නැති ඔයාටත් පුළුවන් දැන් තිරේ තියෙන WhatsApp අංකය හරහා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තවත් මේ වගේ විවාහ යෝජනා අවස්ථා බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට ඔයාගෙන් සමුගන්න තවත් හොඳම විවාහ යෝජනා අවස්ථාවකින් ඉක්මනට මුණ ගැහෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.